නිශංක ද සිල්වා ජීවිතය ගැන මොකද හිතන්නේ? ජීවිතය ගැන මනෝදය honestly අපි ජීවිතය ගැන කියලා ගොඩක් දකින්නේ අපි කණිකේම ජීවිතේ කොහොමද කියලා මං හොඳට ජීවත් වුණා මං වාහනයක් පැද්දා මං ගෙයක් හැදුවා මට ළමයි ඉන්නවා මං අරක කරා මට දේපලක් තියෙනවා අපි ජීවිතය කියලා ගොඩක් වෙලාවට කියන්නේ ඕක සාර්ථකත්වය කියලා බහුතර සමාජය දකින්නෙත් ඒක ජීවිතය කියන්නේ ඒක නෙමෙයි මට අනුව ජීවිතය කියන්නේ මම ජීවිතේට කරගත්ත දේ නෙමෙයි මම මගෙන් එළියේ මිනිස්සුන්ට කරපු වෙනස්කම ඉම්පැක්ට් එක චේන්ජ් එක බලපෑම ඒක තමයි මම ජීවිතය කියලා දකින්නේ සරලව කිව්වොත් අපි උදේ නැගිටලා හවස් වෙනකන් දුවන සමාජයක ඉන්නේ අපිත් දුවලා තියෙන මනුස්සය හැබැයි මම මේ zero plastic එකේ ඇත්තම කො zero ප්ලාම ඉගෙනගත්ත දේ තමයි ඒ දුවලා ගන්න සතුටට වැඩිය දසදහස් ගුණයක් ලොකු සතුටක් දෙයක් එළියට කරලා එළියට කරන බලපෑම මේවත් කරන්නේ බලපෑම. ආ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා හරි ඒ කරන බලපෑම මේ ෆලෝවර්ස්ලාට දෙන බලපෑම මේ දෙන කන්ටෙන්ට් එක. ඒකෙන් ලැබෙන සතුට මුදලින් ගන්න බෑ. ඒක. මම අවසාන වශයෙන්ම පොඩි එකක් කියන්න මම මගේ එක ෆිලොසොෆි එකක් විදියට. මම ජීවිතේ දකින්න කැමතිම විදිය. මම දකින්න විදිය මම කැමති අනිත් පැත්තට එහෙම දකිනවා නම් කෙනෙක් කියන දේ නෙමෙයි. නොකියන දේ හොයන්න. ඇහැට පෙනෙන දේ නෙමෙයි. නොපෙනෙන දේ හොයන්න. කනට කියන දේ නෙමෙයි කියන්නේ නැති දේ හොයන්න. මම zero plastic ඒවා මගේ ලයිෆ් ස්ටයිල් එකේවා මොනොද්ද ඒක ඇතුලේ මට සෑහෙන ඉනෝවේෂන් පේනවා. ඒක ඇතුලේ මට ප්‍රොබ්ලම්ස් පේනවා. ඇයි මට කියන දේට වැඩිය නැති දේ මම හොයන්නේ. පේන දේ නෙමෙයි මම නොපෙනෙන දේ හොයන්නේ. මම හිතන්නේ ඒ මයින්ඩ්සෙට් එක ඔලුවට දාගත්තොත් ඔයාට මෙහෙම පාරේ ඇවිදින කොටත් පේන්නේ opportunities. මම entrepreneur කෙනෙක්. මට opportunities පේන්න මම ඔළුවට දාන තියෙන එක දෙක. මම හිතන්නේ ඔක තමයි මට අනුව ජීවිතේ. ජීවිතේ කියන්නේ. සල්ලි නන් නෙමෙයි. කියන දේට වඩා එහා ගියපු දෙයක් දකින්න, ඇහෙන දේට වඩා එහා ගියපු දෙයක් අහන්න. එතකොට ගොඩාක් opportunities ජීවිතේදී අපිට හම්බ වෙයි.